ශ්‍රී ලංකා සබරගම විශ්වවිද්‍යාලයේ 2022 තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනගම ශිෂ්‍යයෙක්. මම මේ කතාව කියන්නේ අපි අද හදිසියේ වෙනුණු චරිත සහෝදරයාගේ සිදුවීම සම්බන්ධයෙන්. අපි කැම්පස් එකට ඇවිල්ලා දැන් අවුරුද්දක් වෙනවා. දෙවෙනි අවුරුද්ද තමයි යන්නේ. අපි කැම්පස් එකට ආපු දවසේ ඉඳන්ම සාමාන්‍ය අපිට මේ ඉන්න යම් කිසි පිරිසක් විසින් අපිට අමානුෂික ලෙස නවකෝදයේ දඩුවම් දුන්නා. ඒ කියන්නේ එක ආකාරයේ එක හිරිහැර අපිට මානසිකව ශාරීරිකව දුන්නා. ඒක දවස් එකකින් දෙකකින් නවතුන්නේ නැහැ. ඒක දිගින් දිගට මෙයාලා මේ පුරුද්ද කරගත්තා. පස්සේ මේ ළඟදී වුණ සිදුවීමත් එක තමයි අපි අප්‍රේල් 26 වෙනිදා දින චරිත් කැම්පස් එකට ආවා. අප්‍රේල් 27 කැම්පස් එකේ අවුරුදු උත්සවයක් තිබ්බා. ඒ අවුරුදු උත්සවයේ අපිට වැඩත් එක්කයි ඒ අවුරුදු සහභාගී වෙන්න තමයි අපි කට්ටිය කැම්පස් එකට ගියේ. චරිත් එදා දවල් වේදිකාවට පස්සේ චරිත් එක වර්ෂයක් දාලා ඉස්සර කාමරේ ඉඳන් අපේ කාමරේට ආවා ෂෝට් එකක් කරන. ඒ ෂෝට් එක කරන ආවම දැක්ක කියලා අපේ ෆ්ලෝ එකෙම ඉන්නවා අයිනේ කාමරවල සීන් ටික. උන් ටික ඒ දැක්ක එක චරිත් එක ගෙනියලා තිබ්බා. ඊට පස්සේ අපි චරිත් එක ගෙනියනකොට පස්සේ විනාඩි පැය භාගයක් විනාඩි 15ක් වගේ අතර කාලෙකදී අයියලා වගේ කියලා අපිට එන්න කියලා බරගෙන අපිවත් ගිහිච්චා. අපි යද්දි චරිත් මේසයක් උඩ පුටුවක් තියලා ටී-ෂර්ට් එකක් නැතුව කලිසම පිටින් රූම් එකේ ස්ලැබ් එක අල්ලගෙන හිටියා. ඒ යද්දි ආගේ ඇස්වල කඳුළු යට හොඳටම අමාරුයිද වත් දීලා තියා. ඊට පස්සේ අපි ඊට පස්සේ අපේ සහෝදරයෙකුට බල කරා යටකලසමක් ගින්න කියලා. ඒ සහෝදරයා මේ ඒක අධිපති කරාට පස්සේ එයාගේ ෂර්ට් එක ඇඳගෙන එයාට ගහන්න පහර දෙන්න ගිහිල්ලා ඒ සහෝදරයා ලව්ව ඒ කුමරයාලා කරවගත්තා. බලෙම කරගත්තට පස්සේ එයාට අන්දන්න කිව්වා. අන්දන්න අපේ කට්ටිය තර කැමති වුණත් එයාලා මේ එක එක්කෙනාට වදිහිස්සා පොම්නවලා එක එක්කෙනා දණගස්සලා ඒ අන්දිගේ ඒ සහෝදරයාට යටකලසම අන්දන තත්ත්වයටපත් කළා. ඊට පස්සේ ඒ සහෝදරයා අපි චරිත්ගේ බිට්ෂීට් එකකින් ඇඳවලා ඒ කලිසම මෙයා කළා ආපහු යට කලිසම අපි ඇඳෙව්වා. ඇඳුවට පස්සේ එයාව යට කලිසම පිටින් තිබ්බ සින්නෝ අපිට කලිසම අඳවන්න දුන්නේ නැහැ. කලිසම ඇඳුවට පස්සේ ආයෙ කරවන්න කිව්වා. ඊට පස්සේ ඒ ගමම අපේ අයිපෙමි කපුපු හිටපු යාළුවෝ 3-4 දෙනෙක් හිටියා. ඒ කට්ටියවත් ඒ මේසොර ලංගවලා එයාලා මේ ටී-ෂර්ට් කරවලා ෂර්ට් එක ගලන ඉඳි කිව්වා. ඊට පස්සේ ටික වෙලක් යද්දී අපි මේකාර මේකේ කුමාර පිටිය බැල ඉද්දී චරිත්ව පැදවච්ච ඉන්න අයියගේ එයා චරිත්ව මේ උස්සලා ඒ ගමම එයා මේ අයිනක තිබ්බ මේ යකඩ ඇඳුම්දාන කපඩේ රිසික් කරා. ඒ රිසික් කරලා චරිත්ගේ බිල්ලෙන් අල්ලගෙන ඉස්සරහට පල්ලයට තද කර උඩ කුණුහරුපෙන් බැන දෙක ගේමටම මෙයා කරගත්තා. චරිත් සද්ද නැතුව මුකුත් කරගන්න හිටියා. ඊට පස්සේ අපේ කොල්ලෝ ටිකව එළියට දාලා දන ගැස්සුවා. දන ගැස්සද්දී චරිත් විතරක් ඇතුළේ තියාන තව අයිය කෙනෙක් ඇවිල්ලා ඒ අයියා චරිත් පහර දුන්නා. පහර දෙද්දී අපි හිටියේ එළියේදී අපි දන ගැස්සලා තිබේ කොරිඩෝර් දිගේ. පස්සේ අපි එක එකව ගාවට ඇවිල්ලා එතන හිටපු සිග්නෝ 15කට තොර හිටියා. ඒ කට්ටියම ඇවිල්ලා අපේ එක එක්කෙනාගේ බෙල්ලෙන් අල්ලලා එක එක තග දාලා අපිට කුණුහරුපෙන් බැනලා එක එක කාමරෙට ගෙනහිල්ලා කාමරේදී එක එක්කෙනාට එක එක ආකාරයේ වදින්සා පවුනලා තිබ්බා. ඊට කොහොමද චරිත කාමරෙන් එළියට දාලා එයාට හව පයින් දීවා. හව පයින් වලින් කකුල් දෙකකින් මේ පැන යන්න ඕනේ. ඒතකොට අපේ ෆ්ලෝ තුනක් තියෙනවා. අපි සෙකන්ඩ් ෆ්ලෝ එකේ හිටියේ. සෙකන්ඩ් ෆ්ලෝ එකේ ඉඳලා ඔඩම තට්ටුවනේ වැඩ කලිසම් පිටින් යන්න ඉව හව පැන. ඒ හව පැන යනවා අපේ එක්ස් සහෝදරයෙකුට කිව්වා හීටර් එක ගන්න කියලා. හීටර් එක කියන්නේ කැම්පස් එකේ එයාලා කියන ආකාරයට මේ පැරමිට බිත්තිල තියලා ඉස්සර කකුල් දෙක ඉස්සරහට දාලා විලුඹෙන් ඉස්තිලා ඉන්න ඕනේ. ඒකත් එයාලා අවිල කකුල් දෙකෙන් අහට්ට ගන්නවා මෙහාට ගන්නවා අපි වැටෙන්න යනවා. අපි ඒ විනාඩි ගානක් චරිත් උඩේ ඉඳලා පල්ලයට එනකන් ඒ සහෝදරයා හීටර් එක ගන්න හිටියා. අපිට වතුර කුර ඒ සහෝදරයාට වතුර කුරක්වත් එයාලා දෙන්න මෙයා උන්නේ නැහැ. ඒ වතුර කියනවා එතන හීටරේ මේ ගහන්න කම්ම හිටියේ. ඒත් චරිත් ඇවිල්ලා චරිත් හීටර් එක ගන්න කිව්වා. ඊපස්සේ එතන හිටපු සහෝදරයෙකුට එතන හිටපු අයියා කෙනෙක් 60 කට්ටක් දීලා මේ 60 කට්ට තියාගන්න කිව්වා. ඒ අයියාත් ඇවිල්ලා 60 කට්ට තිබ්බ චරිත්ගේ පිටේ ඊට පස්සේ ඒක අල්ල ගන්න අපේ සහෝදරයට දුන්නා. පස්සේ ඒ සහෝදරයා 60 කට්ටේ පිටේ අනින්න නැති වෙන්න ඇඟිල්ලේ රඳවල තමයි තිබ්බේ. ඒකත් දැකලා ඒකටත් කුමාරකේ ඒ සහෝදරයාට බැලලා මේ තව දැම්මා. ඊට පස්සේ ටික වෙලක් යද්දී අපිට හැමෝටම කුමාරකෙන් බැලලා කරන්න ඕන දේවල් ටික කරලා ඉවරලා අපි වෙලා යවුවා. ඒකට පස්සේ චරිත් ඇඳුම් දාගෙන ටී-ෂර්ට් එක ඇඳලා අපි කාමරේට ගියේ. කාමරේට ගියාට පස්සේ අපි ඕක ගැන කතා කරා. අපි කොහොමද අපි හැමෝටම අවුලේදා චරිත්